මංජුල සේනාරත්නගේ දෙවැනි ගැහැණිය නවකතාව 2022 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වූ ආදරය, විවාහය සහ සමාජීය සංකල්ප ගැන ගැඹුරු විමසුමක් කරන කෘතියකි. දෙවැනි ගැහැණිය කියන්නේ පිරිමින්ගේ සිතුවිලි තුල හෝ සැබෑ ජීවිතයේ පවතින අනෙක් ගැහැණිය ගැන කතා කරන නවකතාවකි. බොහෝ අවස්ථාවල පිරිමින්ගේ සිහින ලෝකයේ පමණක් පවතින ගැහැණියෙක් පිළිබඳව කතා කරන අතර නවකතාවේ මූලික චරිතය විවාහය, දරුවන්, සමාජීය ගොඩනගාගත් කීර්තිනාමය පවා අමතක කරමින් සැබෑ ජීවිතයේ දෙවනි ගැහැණියෙක් සමග අලුත් ආරම්භයක් කරනව ලෙස නිරූපණය වෙනවා. මෙය ආදරය, විශ්වාසය, විවාහයේ අභියෝග සහ සමාජීය නීති පිළිබඳ ගැඹුරු විමසුමක් ලෙස කියවිය හැකිය. විවාහය තුළ ඇති අභියෝග, විශ්වාසභංගය සහ සමාජී අනෙක් ගැහැණිය පිළිබඳ මතවාදය නවකතාවේ මූලික විචාරයයි. භාවනාවන්ගේ ගැඹුර, චරිතයන්ගේ අභ්‍යන්තර සිතුවිලි, ආදරය සහ අසම්පූර්ණතාවය නිරූපණය කරනවා. මම යනවා යනුවෙන් ආරම්භ වන කතාවේ සැමියා තම විවාහය අතහැර දෙවෙනි ගැහැණියක් සමග නව ජීවිතයක් ගොඩනගනවා. මෙය පෙන්වන්නේ ආදරය සහ විවාහය අතර ඇති ගැටුම සහ සමාජීය නීතිවලට එරෙහිව ගත් තීරණයන් පිළිබඳවයි. නවකතාවේ ගැහැණිය ජීවත් වන්නේ ඇයට සැබෑ ආදරය කරන මිනිසාගේ හදවත තුල බවත්, එය සමාජීය සංකල්පවලට අභියෝග කරන බවත් නිරූපණය වේ. විවාහය තුල ඇති අසම්පූර්ණතාව සහ අනෙක් ආදරය පිළිබඳ සමාජයේ මතවාදය විවර කරයි. භාවනාවන්ගෙන් පිරුණු නවකතාවක් ලෙස සිංහල නවකතා ලෝකයට නව විමසුමක් ගෙනෙනවා. ආදරය, විශ්වාසය සහ සමාජීය සංකල්ප පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇති කරන නිර්මාණයක් ලෙස කියවීමට පුළුවන්. දෙවනි ගැහැණුව කියන්නේ ආදරය, විවාහය සහ සමාජීය සංකල්ප පිළිබඳ ගැඹුරු විමසුමක් කරන නවකතාවකි. මංජුල සේනාරත්නගේ කෘතියක් ලෙස එය ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වීමෙන් එහි ගුණාත්මකත්වය සහ සමාජීය වැදගත්කම තහවුරු කරනවා. 2022 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වීම නවකතාවේ ගුණාත්මකත්වය සහ සමාජීය වැදගත්කම ඒ පිළිබඳ සාක්ෂියකි.